ඉතින් මේ දිනවල කාගෙත් කතා බහට ලක් වෙනවා වාහනවල මිල ගණන් සම්බන්ධයෙන්. මොකද නව ටැක්ස් එකත් එක්කම වාහනවල මිල ගණන් ඉතා ඉහළ මුදලකට අලෙවි කිරීමට තමයි තීරණය කරලා තියෙන්නේ. ඉතින් ටොයෝටා ආයතනය වගේම සුසුකි ආයතනය 3wheel වගේම යතුරු පැදිත් මිල ගණන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා මේ වන විට. ඉතින් ඒ වගේම පසුගියදා මෙරටට ජපානයෙන් වාහන තොගයක් ගෙන්නුවා. ඉතින් ඒ වාහනවලත් මිල ගණන් ප්‍රකාශයට පත් කරා කලින්. ඉතින් ඒ වගේම එම වාහන ඇනවුම් කිරීම සඳහා ගොඩක් මහජනතාව උද්‍යෝගයෙන් සිටින බවත් වාහන ආනයනකරුවන්ගේ සංගමය පැවසුවා. ඉතින් වාහනවල මිල ගණන් ඉතා ඉහළ වුණත් වැඩි පිරිසක් එම අලුත් වාහන ඉල්ලුම් කිරීමට කැමැත්තක් දක්වන බව ඔවුන් පැවසුවා. ඉතින් කෙසේ වෙතත් නව වාහන සඳහා ඉතා විශාල බදු මුදල් ප්‍රමාණයක් අය කරලා තියෙනවා. ඒ වගේම ලක්ෂ 35 වාහනයක් ඩීසල් වාහනයක් සඳහා 120ක බදු ප්‍රතිශතයකුත්, ලක්ෂ 40ක ඩීසල් වාහනයක් සඳහා 90ක බදු ප්‍රතිශතයකුත්, ලක්ෂ 40ක පෙට්‍රල් වාහනයක් සඳහා 80ක බදු ප්‍රතිශතයකුත්, ඒ වගේම ලක්ෂ 60ක ඉලෙක්ට්‍රොනික වාහනයක් සඳහා 60ක බදු ප්‍රතිශතයකුත් රජය විසින් අය කරලා තියෙනවා. කෙසේ වෙතත් මීට පෙර වාහන ආනයනයේදී වගේ නෙවෙයි මෙවර වාහන ආනයනයේදී තා විශාල බදු ප්‍රමාණයක් අය කරලා තියෙනවා රජය විසින්. ඉතින් ඇත්තටම මහ ජනතාවට දරන්න අමාරුයි මේ මුදල. ඉතින් ගොඩක් අය වාහනයක් ගන්න බලන් හිටියා ලංකාවට ආයෙත් වාහන ගෙන්නනකන්. ඉතින් එම වාහන ගැනීමේ සිහිනයක්ම පමණක් වුණා සමහර පුද්ගලයින්ට. ඉතින් ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.